ආද කියලා දෙන්න යන්නේ ගලකට කොහොමද නිකන් අපි මිලක් ගහන්නේ. ගලක් කොහොමද අපි සල්ලි වලට ගන්න. ඒක විකුණන්නේ කොහොමද? ඒ කියන්නේ මේ ගෙනල්ලා තියෙන්නේ ඇමතිස් කියලා. මේ ලංකාවේ හම්බෙන ගල, හොඳ පාට තියෙන ගල. මේක නිකන් කෙනෙක්ට හම්බෙනවා. හම්බුණාට ඒක හම්බුණාට මදි. ඒක වටිනාකමක් දෙන්න දැනගන්න ඕනේ. කොහොමද මේකට වටිනාකමක් දෙන්නේ? නිකන් ගමේ කෙනෙක්ට පෙන්නනොත් එහෙම මේක නිකන් වීදුරු කෑල්ලක්නේ. මේක ගැන පොඩ්ඩක් දන්න කෙනෙක්ට පෙන්නනවා. පෙන්නුවාම මේ මිනිස්සයා කියනවා මේ රුපියල් 100ට ගන්න. 100ක් වටිනවා. මේක 100ට ගන්න. තව කෙනෙක්ට පෙන්නනවා. තව 200ට ගන්න. 300ට ගන්න. ඔහොම ගණන් යනවා. පෙන්නලේල දන්න කෙනෙක්ට පෙන්නොත් තමයි මේකට මිලක් හරියට හම්බෙන්නේ. මේක නිකන් දන්නේ නැති කෙනෙක්ට පෙන්නුවට වැඩකුත් නැහැ. ඉස්සලා බලන්න ඕන ගලේ පාළුදු. ගල මේ ගල ගත්තාම මේකේ ගාලා තියෙන අපි මේ ගල අරගෙන ඒක ඇතුලේ තියෙන පාළුදු මේක ගලේ ඉරලා ගන්න පුළුවන් හොඳ පාළුදු නැති කෑලි. ඒ පාළුදු නැති කෑලි බලලෙල්ල මේ ගල් කීයක් ගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ඉරලා ගාලා කරලෙල්ල පොඩි ගල් ගත්ත හැකි. මේකේ දැන් ගල් පෙයාර වුණත් වැඩ කරගන්න මේක ඇතුලේ ගල් කෑලි තියෙනවා. ඒ තියෙන ඒවා බලලා දැන් මේක අපිට ආවොත් අපි කොහොමද අපි මිලක් ගන්නෙ? ඒ ගන්නකොට ওই ටික බලලා බර පාට මේකෙන් ලස්සන වැඩක් කරගන්න පුළුවන්ද? මේක විකුණන්න පුළුවන් විදියට බයර් කෙනෙක්ට දාගන්න පුළුවන් විදියට ගන්න කෙනෙක්ට දාන්න පුළුවන් විදියට අපිට මොකද්ද මේක කරන්න පුළුවන්? බලනවා ටෝච් එක ගාලා බලන්න ඕනේ ඉස්සල්ලාම මේක පළුදු කොහොමද? ගන්න පුළුවන් කෑලි කොහොමද? බලලෙල්ල මම අර කලින් කිව්වා වගේ අපිට එන වටිනාකම තියෙනනේ අපේ හිතට දැනෙන වටිනාකම. ඒ වටිනාකම බලලෙල්ල ගහන්න ඕනේ හොඳ මිල. සාමාන්‍ය අපිට ගලක් ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ලොකු මිලවල් නෙමෙයි. දැන් මේක නම් එම්දිස් කියමු. මේ ගල දැන් කැරට් 20 30ක් විතර තියෙන ගලක්. මේ ගලට ඉතින් රුපියල් 500ක් 1000ක් ගැහුවා කියලා අවුලන්නේ නැහැ ඉතින්. අරගෙන එල්ල මේකෙන් හොඳ ගල් ජෝඩුවක් කඩ කරගත්තා නම් එකම මූණතර එකම කට් එකට දෙන්න පුළුවන්. මොකද ජුවලරි වලට ගල් ජෝඩුනේ ගන්න. ගල් පෙයා එකක් විදියට ගන්න. එකම විදියට තියෙනකොට අනිවාර්යෙන් හොයන කෙනෙක්ට දෙන්න පුළුවන්. ඒ වටිනාකම බලලෙල්ල අපි මිලක් ගන්නවා. මේ මිල ගන්නකොට අපිට වටිනාකමක් එන්නේ අපේ හිතට දැනෙන වටිනාකමක් තියෙනවනේ. ඒ වටිනාකම බලලෙල්ල ගන්නවා. මේවා තියෙන මේ පූණක්. මේවා නම් මේ නිකන් හම්බෙච්ච ගල්. ඒවා බලලෙල්ල ඒවට සාමාන්‍ය දෙන්න පුළුවන් වටිනාව ලස්සනට අපිට හදන්න පුළුවන් කොහොමද? මෙහෙම අර මෙහෙම දෙනවට වැඩිය අපිට ලාභයක් වැඩි මොකෙන්ද? ලස්සනට හදලා දුන්නා අපිට එන ලාභය වැඩි. සමාය වලට කල් යනවා. කල් ගියා කියලා නෑ හොඳ ලාභ ගන්න පුළුවන් ගල් තියෙනවා. මේවා මේ පුච්චලා මේ කෑලි ඉරපු ගල්. ඔය වගේ ලස්සන වැඩ කරගත්ත ගල් වල කෑලි තමයි මේ තියෙන්නේ. ඒ තිබ්බයි මේ ගල ඉරලා තියෙන්නේ. මේ ගල මට හම් වෙනකොට මෙතන පල්ලෙහා කෑල්ල තමයි හොඳට පිරිසිදුව තිබ්බේ. ඒ ගල අරගෙන එල්ල කරා අරන් ගිහිල්ලා ඉරුවා. ඉරුවට පස්සේ පල්ලෙහා කෑල්ල ගත්තා. ඒකෙන් ගන්න පුළුවන් ගල් කෑල්ල තමයි බැලුවේ. මේක නැත්තම් මාකට් එකට ආපහු රුපියල් 10000කට විතර ගන්න පුළුවන් ගලක් තිබ්බේ. ඒක ඉතින් කතා කරලා මට වැදුණු මිලත් එක්ක බලලා පොඩි ගානකට අරගෙන එලා හොඳ ලාභයක් තියන්නේ වික්කා මේකෙන් ගලක් වැඩ කරලා. නැචරල්නේ. මේ වගේ බලලේලා ලස්සන මිල ගහන්න පුළුවන් අපිට අපේ වටිනාකමට අපි දෙන්න ඕනේ මේ මිල. නිකන් අපිට දැනෙන විදිහට. සමහරක් කෙනෙක්ට මේක වටින්න පුළුවන් 5000. සමහරක් කෙනෙක්ට වටින්න පුළුවන් 100. ඒ වගේ බලලේලා අපිට වටින මිලට අපි ඉල්ලලා බලන්න ඕනේ මේ අයිඩියා එකෙන් විකුණන්න බලාගෙන. අපි මේ දේ කරන්න බලාගෙන විකුණන්න බලාගෙන ගන්න ඕනේ. ඒ අරගත්තාම අපිට අනිවාර්යෙන් ඒක ලාභයක් තියන දෙන්න පුළුවන්. හිතේ සැකෙන් ගන්නවට වැඩිය හිතට නෙමිල ගාලා දාන්න. මන්නම් කරන්නේ එහෙම තමයි. ඒ වගේම තමයි ඉතින් මේ වගේ යන මිල ගණන් ඉතින් සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් මාකට් එකට ඇවිල්ලා ඔය ගල් අරගෙන අතපත ගාලා ලේසිම වැඩේ තමයි ඉරොට්ටු ගන්න එක. ඉරොට්ටු ගහපුවාම විකුණන ගණන් අපිට තේරෙනවනේ. එතකොට ලේසි. වැඩේ කරගෙන යන්න පුළුවන් නිකම්ම. අපිට මුදලක් අතින් දාන්න ඕනේ නැහැ. දන්න කට්ටියගේ අඳුරන කට්ටිය ගල් ඉල්ලගෙන එල්ල ඉරොට්ටු ගන්න ඕනේ. ඉරොට්ටු ගහපුවාම ගල් වල මේ කැරට් එක මේ ගානේ තියෙනවා මේ පාට තියෙනවා මේ ගණන් වලට දෙන්න පුළුවන්. ඒ දේවල් පව ඔක්කොම පුරුදු වෙනවා. නිකන් රෆ් ගල් ගන්න එක වුණත් පුරුදු වෙනවා. මේ ගල මේ විදිහට තියෙන ගලක් මේ විදිහට යන්නේ. අපි අර එකපාරම සල්ලි තියෙන පළියට එකපාර ඇවිල්ලා ගල් ගන්න බැස්සට වඩා ඉරොට්ටු පාරක් ගහලා එල්ල ගල් ටිකක් ගන්න විකුණන එක ඇත්තටම හොඳයි. ඉගෙන ගන්න කෙනෙක්ට ඇවිල්ලා කෝස් කරන කෙනෙක්ට උනත් ඇවිල්ලා ඉගෙන ගන්න ලේසිම විදිය තමයි ඉරොට්ටු ගන්න එක. ඉරොට්ටු ගහලා එල්ල නිකන් තියෙන ගල් දැන් මේ වගේ නිකන් ගලක් වුණත් නිකන් ඒවා නම් මේ වටිනාකම නැති ගල්නේ. වටිනාකම තියෙන ගලක් වුණා මොන ගලක් අපිට දුන්නත් අපිට විකුණන්න පුළුවන් වෙනවා. අපිට කස්ටමර් බේස් එක හැදෙනවා. අපිට දෙන්න පුළුවන් බයර්ලා ටික අපිට හැදෙනවා.
ඒ හැදෙන ඒවා බලලා අපිට ඒ වැඩේ ලේසි වෙනවා. නැත්තම් අර එකපාරම සල්ලි දින වලියට ඇවිල්ලා බැස්සාම කෝස් කරලා ආව මොනවා කරලා ආව ගල් ගන්න බෑ. ගත්තොත් අනිවාර්යෙන් පරදිනවා. මොකද යන මිල ගණන් මොනවද දන්නේ නැහැනේ. දන්නේ නැතුව ඇවිල්ලා නිකන් කරගන්නවට වඩා හොඳයි ඉස්සල්ලාම එළිල ඉරෝට්ටු ගන්න. ඉන්න කට්ටිය අඳුරගෙන ඉරෝට්ටු ගන්න. නිකන් ක්ලාස් කරලා ආවා කියලා එල්ල ඒකේ මිල ගණන් කියලා දෙන්නේ නැහැනේ. මිල ගණන් දැනගන්න ඕනේ මේකේ ඉඳලම තමයි. මේකේ බැහැලම ඉඳලා. නැත්තම් ඉතින් තේරුම් නැහැ. අපි බලමු ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න. හොඳ වීඩියෝ එකකින් මම කියලා දෙන්නම්. මම දන්න දේවල් මම මේ කියලා දෙන්නේ. වටින කෙනෙක් ඉන්නවනේ ඉතින් බලලා ඉගෙන ගන්න පුළුවන් හොඳ දේවල් ටික ඉගෙන ගන්නවා.